දිනපතා දේවවචනය 2025 නොවැම්බර් 24 දින සාමාන්‍ය සමය 34 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය දානියෙල් 1 සිට 6 සහ 8 සිට 20 දක්වා ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ රාජ්‍ය කාලයේහි තුන්වන අවුරුද්දේදී බබිලෝනීය රජ වූ නෙබුකද්නෙසර් රජ ජෙරුසලම ආක්‍රමණය කොට එය වටලාගත්තේය. සමිදානන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන්සේක. ඔහු සමට දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක්ද පාවා දුන්සේක. නෙබුකද්නෙසරයේ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙලේය. රජතුමා අශ්පෙනස් නම් තමාගේ ප්‍රධාන නපුංසකයා අමතා ඊශ්‍රායෙල් සෙනග අතරින් රාජවංශයට හා රදල පෙළපතට අයත් තරුණයන් සුවල්ප දෙනෙකු ගෙනෙන්නට ඔහුට නියම කෙලේය. ඔවුන් ශරීර ආබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සත්‍රහි සමත්, බොහෝ ඇසූපිරූ තැන් නැති, විචක්ෂණ, රාජමාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති අය වී යුතු යයිද ඔවුන් ගෙනා පසු කල්දියවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගන්විය යුතු යයිද රජතුමා අශ්පනස්ට නියම කෙලේය. රජතෙමේ තමා වළඳන භෝජනවලින්ද තමා පානය කරන මිදිවිසින්ද කොටසක් දවස්පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙලේය. ඔවුන් 3 අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ්‍ය සේවයට ඇතුළත් කළ යුතුව තිබින. තෝරාගනු ලැබූ අය දානියෙල්ද, හනනියාද, මිෂායෙල්ද, අසරියාද යන නම් ඇති ජුදා ජාතික තරුණියෝ වූහ. දානියෙල් තෙමේ රජුගේ භෝජනෙන්වත් ඔහු බොන මිදිවිසින්වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අදිෂ්ඨාන කරගෙන එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයද සිටියේය. දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූසේක. ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කීය. ඔබේ කෑමද බීමද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හේකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත් මාගේ හිස ගසා දෙමීමෙන් මා අනතුරට භාජනීය විය හැකිය. එවිට දානියෙල් තමාද, හනනියාද, මිෂායෙල්ද, අසරියාද භාරවත් සිටීමට ප්‍රධාන නපුංසකයා පත්කළ භාරකාරයට කතා කොට ඔබේ මෙහෙකරුවන් වන අපට කෑමට එළවලුද, බීමට වතුරද දී දස දිනක් ඇතුළතදී කුමක් වන්නීද යයි සෝදිසි කර බලන්න. ඉන්පසු අපේ පෙනීමද රජතුමාගේ භෝජන අනුභව කරන තරුණයන්ගේ පෙනීමද සසඳා බලා ඔබට පෙනී යන හැටියට ඔබේ මෙහෙකරුවන්ට සුදුසක් කළ මැනවයයි කීය. ඔහු ඒ යෝජනාවට එකඟ වූවේය. දස දිනක් තුල ඔවුන් සෝදිසි කර බැලුවේය. දස දිනකුඩු පසු ඒ 4 දෙනා රජතුමා නියම කළ භෝජන අනුභව කළ තරුණයන්ට වඩා හොඳ පෙනීමෙන් හා සනිසක්තියෙන් සිටින බව පෙනී ගියේය. එබැවිසින් භාරකාරයා ඉන්පසු ඔවුන්ට කන්න නියමව තිබුන් ආහාරද, බොන්න නියමව තිබුන් මිදියුසද නතර කර එළවලු පමණක් ඔවුන්ට දුන්නේය. ඒ තරුමයන් 4 දෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයේ හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනාදනුමක්ද අවබෝධයක්ද දුන්සේක. සියලු ආකාර දර්ශන හා සුවප්න තේරුම් කර දීමේ වරමද්ද දානියෙල්ට තිබින. තරුණයන් පුහුණු කිරීමට නියමව තිබුන් කාලය හමාරු වූ විට ඔවුන් සියලු දෙනා ප්‍රධාන නපුංසකයා විසින් නෙබුකද්නෙසර් රජු ඉදිරියට ගෙන එන ලැබිය. රජතුමා වුන් සමග කතා කෙලිය. ඔවුන් සියලු දෙනා අතුරුන් දානියෙල්ටත්, හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් සමාන කළ හැකි අන් කිසිවෙක් නොවූහ. එබැවිසින් ඔවුන් රාජ්‍ය සේවයට ඇතුළත් කරන ලැබිය. තේරුම් පැහැදුම් මැතු විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසු විට මුළු රාජ්‍යයේ සිට මුළු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් දසගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේය. සුවිශේෂය ලූක් 21 සිට 4 දක්වා. උන්වහන්සේ අවට බැලූ විට ධනවතුන් සිය පුදපඬුරු දේවමාලිගා ගබඩාවේ දමනු දුටුසේක. එක් දිලී වැන්දවු ස්ත්‍රියක් තඹසල්ලි දෙකක් දමනු උන්වහන්සේ දැක ඇත්තෙන්ම මම ඔබට කියන්නවා මේ දිලීවි වැන්දවුව අනෙක් හැමටම වඩා පඬුරු දැම්මයයි. මන්ද ඔවුන් සියල්ලෝම තමන්ට තිබුණු වෙඩිපුර දෙයින් ගබඩාවට පඬුරු දැම්මූහ. හැබැයි මෑ දුප්පත්ව සිටියදීත් තම දිලි පැවත සඳහා වූ මුළු වත්කමම පිදුවායයි වදාළසේක. මෙනෙහි කිරීම. අපි කුඩා දෙයක් දෙන විට පමා අපගේ හුල්හදතින් මහා සම්පූර්ණ කැපවීමෙන් ඒ දීජුතුවේය. එසේ කළ විට ඒ මුදල් මේ වටිනාකමෙන් විශාල පූජාවලට වඩා දෙවියන් වහන්සේ ඉදිරියේ උතුම් වනුවේයි.